ආයුබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ආදරණීය දුවපුතේ අපි අදත් ගණිත ගැටලුවක් ඔබත් සමග සාකච්ඡා කරන්නයි ආවේ. ඉතින් ප්‍රමාණය ගණනය කිරීම. දැන් එතකොට මොකද්ද මේ ප්‍රමාණය ගණනය කිරීම කියලා කියන්නේ? බලමු පළවෙනි ප්‍රශ්නයේම තියෙනවා පුතේ පහත දක්වා ඇති රූප සටහන් දෙකට අනුව A ප්‍රමාණයේ කාඩ්බෝඩ් කැබැල්ලෙන් B ප්‍රමාණයේ සමචතුරස්‍ර කීයක් කපාගත හැකිද? දැන් එතකොට දුවේ පුතේ මේ දීලා තියෙනවා මෙතන B ප්‍රමාණයේ සමචතුරස්‍රයක් දීලා තියෙනවා. එතකොට A ප්‍රමාණයේ සමචතුරස්‍රයකුත් දීලා තියෙනවා. එතකොට මේ A ප්‍රමාණයේ සමචතුරස්‍රය ටිකක් විශාල සමචතුරස්‍රයක්. එතකොට මේ B කියන කුඩා සමචතුරස්‍ර තමයි මේ A කියන කාඩ්බෝඩ් කැබැල්ලෙන් කපා ගන්න ඕන. අපෙන් අහනවා මේකෙන් කීයක් කපා ගන්න පුළුවන්ද? ඉතින් මෙතෙන්දී අපි එකක් පුතේ බලන්න ඕන මේ සෙන්ටිමීටර් දෙකක් මේක සමචතුරස්‍රයක් දීලා තියෙන්නේ. ඒකේ පාදයක දිග සෙන්ටිමීටර් 2යි දීලා තියෙන්නේ. මේකේ පාදයේ දිග සෙන්ටිමීටර් 2යි. එතකොට අපි දන්නවා සමචතුරස්‍රයක් වුණාට පස්සේ පුතේ පාද හතරම එක සමානයි. පාද හතරම සමානයි. ඒ නිසා මේකේ දිග පළල දෙන්න අවශ්‍ය නැහැ. මොකද පාද හතරම සමාන නිසා ඒක සෙන්ටිමීටර් දෙකක් විදියට දීලා තියෙනවා. අපිට එතකොට විශාල කාඩ්බෝඩ් කැබැල්ල ඒකේ දිග සෙන්ටිමීටර් 10ක් සහ අපිට දීලා තියෙනවා පළල සෙන්ටිමීටර් 8ක්. අපි බලමු ඒකෙන් කොහොමද අපි මේකෙදි කපා ගන්න කීයක් අපිට කපා ගන්න පුළුවන්ද කියලා බලමු. මමත් අන්නේ වෙනි සමචතුර මෙතන ඍජු කෝණාශ්‍රයක් අදින්නේ. මෙතන මේකේ පළල 8යි cm 10යි සෙන්ටිමීටර් මේකේ දිග. දැන් එතකොට අපිට මේ කාඩ්බෝඩ් කැබැල්ලෙන් කපා ගන්නට ඕනේ මෙන්න මේ සෙන්ටිමීටර් 2ක් පාදයක දිග වූ සමචතුරස්‍ර. මේකෙන් කීයක් කපා ගන්න පුළුවන්ද කියලා බලන්න. එතකොට දුවේ පුතේ අපි බලනවා මේ 8ට 2 ඒව කීයක් තියනවද කියලා. 8ට 2 ඒව 4ක් නිසා අපි මෙතෙන්දි මේ පහලට අපි තීරු විදියට ගන්න තීරු 4ක් අපි ගහ ගන්නට ඕනේ තීරු 4ක්. තීරු 4ක් අපි ඔන්න ලකුණු කරගත්තා. ඔන්න තීරු 4ක් ලකුණු කරගත්තා. මොකද එතකොට මෙතන සෙන්ටිමීටර් 2යි මෙතනත් 2යි මෙතනත් 2යි මෙතනත් 2යි. අන්න එතකොට මේ පැත්තේ පළල අන්න සමානයි සෙන්ටිමීටර් 8ක් වෙනවා. දැන් එතකොට මේ පැත්තට පේලි 10ට 2 ඒව බැලුවා. 10ට 2 ඒව 10ට 2 ඒව 5ක් තියෙනවා. එහෙනම් අපි අනිවාර්යයෙන්ම දුවේ පුතේ මේකත් පේලි වලට අපි වෙන් කර ගන්න මේ තීරු වලට වෙන් කරා. මෙන්න එතකොට පේලිත් අපි 5ක් වෙන් කර ගන්නට ඕනේ. පේලි 5ක් වෙන් කර ගන්නට ඕන. මෙන්න මේ විදිහේ 5ක් වෙන් කරා. එතකොට පුතේ මෙන්න මේ කාඩ්බෝඩ් කැබැල්ලෙන් කපා ගන්නට පුළුවන් සමචතුරස්‍ර ගණන තමයි මේ එන්නේ. එතකොට මේකෙදි අපිට පුළුවන් දිග ගුණ කිරීම පළල නේද මේ කාඩ්බෝඩ් ප්‍රමාණය කොපමණද කියලා මතු පිට ප්‍රමාණය කොපමණද කියලා මේකෙත් මතු පිට ප්‍රමාණය හොයාගෙන බෙදලා හදන්න පුළුවන්. නමුත් අපේ දරුවන්ට ඒක පැටලුම් සහිතයි. අපේ 4 වසර 5 වසරේ දරුවන්ට ඒක සමහර විට ඒක හදා ගන්න බෑ හැමෝටම. මේ නිසාම තමයි මේක සරලව ගත්තේ. මෙන්න කාඩ්බෝඩ් කැබැල්ල අපිට දීලා තියෙන A කියන කාඩ්බෝඩ් කැබැල්ල තමයි මේ ගත්තේ. මෙන්න එතකොට B ප්‍රමාණයේ සමචතුරස්‍ර තමයි මේකෙන් කපා ගන්නට ඕනේ. එහෙනම් අපි බැලුවේ මේ පැත්තේ පළල කීයද කියලා බැලුවා නේද? පළල 8යි. අපි බැලුවා දෙකේ ගොඩවල් 8ට දෙකේ ගොඩවල් කීයද? 4ක් වෙන නිසා මෙන්න තීරු 4ක් අපි ඇඳා. ඊට පස්සේ මේකේ දිග බැලුව 10යි සෙන්ටිමීටර්. එතකොට අපි මෙතෙන්දි කරේ 10 අපි දෙකෙන් බෙදුවා. 10 දෙකෙන් බෙදුවට පස්සේදී දුවේ පුතේ 5යි අපි යන පේලි 5ක් මේක නිර්මාණය කරා. දැන් අපිට මෙන්න ඇවිල්ලා තියෙන පිළිතුර. මේකෙන් සමචතුරස්‍ර කීයක් කපා ගන්න පුළුවන්ද? මෙන්න එතකොට අපි ගණන් කරලා බැලුවා 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20. අපිට මෙන්න මේකෙන් සමචතුරස්‍ර මෙන්න මේ B ප්‍රමාණයේ සමචතුරස්‍ර අපිට කපා ගන්න පුළුවන් 20ක්. එහෙනම් මෙන්න මේකට පිළිතුර තමයි එන්නේ අපිට අන සමචතුරස්‍ර 20ක් කපා ගන්න පුළුවන්. මෙන්න මේක පිළිතුර 20. අපි බලමු දුවේ පුතේ තවත් අපි ගණනක් කොහොමද හදන්නේ කියලා.
right. මෙන්න එතකොට ඊළඟ ගාන. බලමු එතකොට පහත දක්වා ඇති රූප සටහන් දෙකට අනුව P ප්‍රමාණයේ කාඩ්බෝඩ් කැබැල්ලේ. මෙන්න එතකොට P ප්‍රමාණයේ කාඩ්බෝඩ් කැබැල්ලක් අපිට දීලා තියෙනවා. P ප්‍රමාණයේ කාඩ්බෝඩ් කැබැල්ලෙන් Q ප්‍රමාණයේ වෘත්ත කීයක් කපා ගන්න පුළුවන්ද කියලා අහන්නේ. Q ප්‍රමාණයේ වෘත්ත අපිට දීලා තියෙන්නේ ඒකේ වෘත්ත කපා ගන්න. කලින්ගේ සමචතුරස්‍ර කැපුවේ දැන් අපිට දීලා තියෙන දුපුතේ වෘත්ත. හැබැයි එතකොට ගැටලුවක් හිතන්න එපා මේකේ වෘත්තයක් වුණත් අපි දන්නවා මේක කොහොමද මේකේ සමචතුරස්‍රයක් විදියට තමයි අපිට කොටස් වෙන් කරගන්න වෙන්නේ. සමචතුරස්‍ර කොටස් වෙන් කරගත්තාම ඒකෙන් වෘත්තයක් අපිට නිර්මාණය කරගන්න පුළුවන්. අපි ඒකේ බලමු මේකේ දිග දීලා තියෙනවා 28ක්. පළල අපිට 21ක් දීලා තියෙනවා. මේ පැත්තේ එතකොට අපි දන්නවා 28යි සෙන්ටිමීටර්. මේ පැත්තේ 21යි සෙන්ටිමීටර්. දැන් එතකොට මේකෙදී අපි හදා ගන්න ඕන පුතේ මෙතන සමචතුරස්‍රයක් විදියට හදාගත්තා නම් ලේසි. අපි දන්නවනේ මේ පාදයක දිග මෙතන පාදයක දිග සෙන්ටිමීටර් 4ක් වෙනවා. ඒ නිසා සමචතුරස්‍ර කොටස් වෙන් කරගත්තාම ලේසි අපිට මෙන්න මේකෙන් වෘත්ත කීයක් කපා ගන්න පුළුවන්ද කියලා බලන්න. මේවා ප්‍රමාණය ගණනය කරන එක කරන්නේ. දැන් එතන මෙන්න බැලුවා අපි 21ට 4 ගොඩවල් 21ට 4 ගොඩවල් තියෙන්නේ 5යි. අපි ඒ නිසා අපි මෙන්න 5කට වෙන් කරා. හැබැයි එතකොට 4 වරක් 5 20යිනේ සෙන්ටිමීටර එකක ප්‍රමාණයක් ඉතුරු වෙනවා. ඒක අවශ්‍ය නැහැ. ඒක පොඩ්ඩකට අපි අමතක කරා. ඒ නිසා මෙතන අපි කොටස් ඔන්න 5කට මෙතන තීරුව අපි ඔන්න කොටස් 5කට ලකුණු කරා. මුලින්ම ලකුණු කරගන්නවා තීරු 5ක්. ඒ 20ට 21ට සෙන්ටිමීටර 4 ඒව තියෙන්නේ 5ක්. එතකොට 5ක් ලකුණු කරගත්ත තීරු. එතකොට 28ට 4 ගොඩවල් 28ට 4 ගොඩවල් 7ක් තියෙන නිසාම අපි මෙන්න මේ පැත්තට පේලි අපි 7ක් අඳින්න ඕන. පේලි 7ක් අපි අඳින්න ඕන. බලමු මේකත් මෙන්න පේලි 7ක්. මේ පැත්තට පේලි 7ක් අපි අඳිනවා. මෙන්න එතකොට දුවේ පුතේ බලා ගන්න පුළුවන් ඔන්න පේලි 7ක් අපි ඇඳලා තියෙනවා. දැන් මේකේ වෘත්ත කී 1 2 3 4 5 6 7යි. ඔන්න පේලි 7ක් ඇඳයි 28ට 4 ගොඩවල් 7ක් නිසා තමයි පේලි 7ක් ඇඳේ. එතකොට 21ට 4 ගොඩවල් තියෙන්නේ 5ක් නිසා තමයි අපි මේ තීරු ඇඳ තීරු 5ක් ඇඳ. දැන් එතකොට මේක ලේසි අපිට මෙතන ගණන් කරන් 1 2 3 4 5යි මේ පැත්තට. මේ පැත්තට 1 2 3 4 5 6 7යි. 4ක් 5 අපි දන්නවා 35ක්. අපිට මෙන්න මේකේ මෙන්න මේ ප්‍රමාණයේ වෘත්ත අපිට පුළුවන් වෙන් කරගන්න 35ක් පුළුවන්. අපි එතකොට මේ කොටු ගාන ගණන් කරත් අපිට 35ක් එන්න ඕන. 5 10 15 20 25 30 35. එහෙනම් මෙන්න මේකෙන් කපා ගන්න පුළුවන් වෘත්ත ගණන 35යි. දුවේ පුතේ ඔබට අවබෝධ වෙන්න ඇති ප්‍රමාණය කොහොමද අපි ගණනය කරන්න කියලා. ප්‍රමාණය ගණනය කිරීම ආශ්‍රිත ගැටලුවලදී කොහොමද අපි යම් කාඩ්බෝඩ් කැබැල්ලක් වෙන්න පුළුවන්, තහඩුවක් වෙන්න පුළුවන් නේද? මොනවා හරි ලීයක් වෙන්න පුළුවන්. ඒකෙන් අපිට යම් ප්‍රමාණයක කොටස් වෙන් කරගන්නේ කොහොමද කියලා තමයි දුවේ පුතේ කිව්වේ. ඉතින් ඔබටත් මෙවැනිම ප්‍රශ්නයක් ඔබටත් ඉතින් හදන්න දෙන්න ඕන. මුල් ප්‍රශ්න දෙක මම කියා දීපු ප්‍රශ්න දෙකම මේක දෙවෙනි එක. මුල් ප්‍රශ්න දෙකම ඔබට අවබෝධ වුණා නම් තුන්වෙනි ප්‍රශ්නය දුවේ පුතේ ඔබට හදන්න දෙනවා. අපි බලමු තුන්වෙනි ප්‍රශ්නය මොකක්ද කියලා. right. ඒකත් බලමු තුන්වෙනි ප්‍රශ්නය ඔබට සැපෙන ප්‍රශ්නය. පහත දක්වා ඇති රූප සටහන් දෙකට අනුව m ප්‍රමාණයේ යකඩ තහඩුවකින් කපාගත හැකි q ප්‍රමාණයේ සමචතුරස්‍ර කීයක් කපා ගන්න පුළුවන්ද කියලා අහන්නේ. මෙන්න m ප්‍රමාණයේ යකඩ තහඩුවක් දීලා තියෙන්නේ. q ප්‍රමාණයේ සමචතුරස්‍ර අන්න කොච්චර ප්‍රමාණයක් මේකෙන් කපා ගන්න පුළුවන්ද කියලා අහන්නේ. ඉතින් ආදරණීය දුවේ පුතේ පළවෙනි දෙවෙනි ප්‍රශ්න ඔබට මා විසඳන ආකාරය ඔබට පැහැදිලි වුණා නම් මෙන්න තුන්වෙනි ප්‍රශ්නේ ඔබට විසඳන්න තියෙනවා. ඉතින් විසඳලා අපිට පුළුවන් කමෙන්ට්ස් එකක් යොමු කරන්න. ඉතින් අදට සමුගන්නම්. ආයුබෝවන්.